කොහොමද යාළුවනේ හැමෝම සනීපෙන් හොඳින් ඉන්නව නේද? මේ ව්ලොග් එක මට ගේන්න චුට්ටක් විතර පරක්කු වුණා. මේ නත්තල් දවසේ, ඒ කියන්නේ දෙසැම්බර් 25 අපි ගියා ක්‍රිස්මස් පාටියකට. ටේබල් එක එයාලා හරිම චාම් විදියට ඩෙකරේට් කරලා තිබුණා. ඒක හරිම ලස්සනයි. මේසෙ පුරාම මේ කොළ පාටට රතු පාටට තියෙන්නේ මොනවද කියලා ඔයාලා දන්නවද? ක්‍රිස්මස් කාලෙට මෙහි බ්‍රිටිෂ් අය මේවා පාවිච්චි කරනවා. මේක ඒගොල්ලන්ගේ සාම්ප්‍රදායික ගේම් එකක් කිව්වොත් හරි. පොඩි විනෝද ජනක ක්‍රීඩාවක් වගේ. මේ වීඩියෝ එක හදලා ටිකක් දවස් වෙනවා. හැබැයි මට මේකේ වැඩ ඉවර කරගන්න හම්බ වුණේ නැහැ. මොනම හරි ප්‍රශ්නයක් නිසා ඒක කල් යනවා. ඉතින් දැන් තමයි ඒක ඔයාලට ගේන්න පුළුවන් වුණේ. අපි පාටියට ගියේ 12:00ට. පැය 3ක් වගේ අපි හිටියා. එළියට ඇවිත් බලනකොට හොඳටම කළුවරයි. මේ දවස්වල ඉතින් UK වල හැටි මෙහෙම තමයි. පොඩ්ඩක් හවස් වෙනකොට හොඳටම කළුවර වැටෙනවා. බලන්නකෝ අද පාරවල් වල කවුරුවත් නැහැ. හරිම පාළුයි. වෙනදට මේ පාර හරිම බිසි. පුතා මොකක්ද එකටම බලන්නේ? ඒකද? මේ නත්තල් දවසට පස්සේ දවස. ඉතින් අපිටත් පුංචි තෑගි ටිකක් හම්බ වුණා අපේ යාළුවන්ගෙන්. අපි මේ ඒවා බලන්න තමයි ලෑස්ති වෙන්නේ. චූටි දුව තෝරලා දෙන පිළිවෙලට තමයි ඉතින් නත්තල් තෑගි වුණත් අපිට බලන්න වෙන්නේ. පේනවනේ ඉතින් එයාට හම්බ වුණ තෑගි එයා කොහොම හරි හොයාගන්නවා. කොහොම හොයාගන්නවද කියලා හිතාගන්න බැහැ. 5, 6. 6ද? මෙන්න 6. 6, 7, 8, 9, 10. අපි හැමෝගෙම ජීවිතේ මේ ගෙවෙන හැම තප්පරයක්ම අපිට හරිම වැදගත්. මොකද මේ ගෙවිලා යන කාලය අපිට ආයේ කවදාවත් ලබා ගන්න බැහැ. ඒක නිසා හැම මොහොතකම අපි උත්සාහ කරන්න ඕනේ අපිට ලැබෙන පුංචි දේවල් වලින් හරි සතුටු වෙන්න. ගිය සැරේ ක්‍රිස්මස් එකටත් මේ වගේම අපිට පුංචි තෑගි ටිකක් හම්බ වුණා. හැබැයි ඉතින් ඒ වෙනකොට මම YouTube කරන්න පටන් අරගෙන තිබුණේ නැහැ. ඒක නිසා මේ වගේ වීඩියෝ එකක් නම් මං ගාව නැහැ. This is Mini. ඒ ගැන මං අද ගොඩක් දුක් වෙනවා. මොකද මගේ චූටි දුවට ඒ වෙනකොට අවුරුදු 2 මාස ගාණක්නේ. එතකොට එයාට තෑගි ගැන ලොකු අවබෝධයක් තිබුණේ නැහැ. දැන් දන්නවා තෑගි මොනවද, එයාට ඕනි මොනවද හැමදේම. ඒ දවස්වල නම් අපි දෙන්නේ මොනවද ඒ දේත් එක්ක සෙල්ලම් කර හිටපු දරුවා. දැන් බලන්නකෝ මට හිතාගන්න බැහැ අවුරුද්දක වෙනස මේ තරම් වැඩිද කියලා. දැන් ඉතින් හැම තෑග්ගම එයාගේ තමයි. පේනවනේ. This for Mini. ලංකාවෙන් ඈත් වෙලා තමන්ගේ ආදරණීයන්ගෙන් ඈත් වෙලා ඉන්න ටිකක් අමාරුයි. ඒ ගැන මම හොඳට දන්නවා. ඉතින් පවුලෙම අය වගේ යාළුවෝ ටිකක් ඉන්න එක හරි වටිනවා. මේ තමයි ඉතින් අපේ හාපැංචා. එයා මේ තෑග්ගට නම් හරිම කැමති වුණා. දැන් නර්සරි පටන් ගන්නත් ළඟයිනේ. ඉතින් මට ලේසි මේ වගේ දෙයක් තියෙනකොට එයාව උදේට ලේස්ති කරගන්න. චූටි දුව උදෙන්ම නැගිටින්න කැමති නැහැ. මේ සීතල නිසා එයා කැමති ටිකක් ගොළි වෙලා දවල් වෙනකන් නිදා ගන්න. චූටි දුව අලුත් හැට් වලට හරි කැමතියි. ඉතින් මේකත් එයාගේ ඒකතුවට මම එකතු කරනවා. එතකොට එයා තවත් සතුටු වෙනවනේ. චූටි දුවව ෂොප් එකකට එක්කගෙන ගිහිල්ලා සෙල්ලම් බඩු මොනවා හරි අරගෙන දෙනවට වඩා එයා අද ගොඩක් සතුටින්. ඒකට හේතුව වෙන්න ඇත්තේ සමහර විට තෑගි ගොඩක් එක සැරේ ලැබුණ එක කියලා මට හිතෙනවා. ඒ වගේම තමයි එයා දන්නේ නැති ගොඩක් දේවල් එතන තිබුණා එකපාරටම එයා දැකපු. ඉතින් මම හිතනවා ඒ දේවල් හින්දා එයා හරි සතුටින් ඉන්නේ කියලා. ඔයාලට පේනවද? එයා මේ හැම දේම
අල්ලලා බලනවා, තව හොයනවා. එයාට තව මොනවද තියෙන්නේ කියලා බලනවා. අපිට පොඩි බඩගින්නක් ආවා. ඉතින් අපි හිතුවා මේ ක්‍රිස්මස් මේක මොකක්ද කියලා ඇත්තටම හිතාගන්න බැහැ. පොඩි කේක් එකක් වගේ. Happy birthday to mommy. Happy birthday to you. අපේ බබාට කේක් එකක්ම තියෙන්න ඕන නෑ. ඒ වගේ දෙයක් දැක්කත් ඇති හැපි බර්ත්ඩේ සින්දුව කියන්න. ඒ වගේම ඉතින් එයා හැසිරෙන්නේ අද මගේ බර්ත්ඩේ එක තියෙනවා වගේ. පේනව නේද? හැපි බර්ත්ඩේ ටු mommy කියලා තමයි එයා සින්දුවත් කිව්වේ. මේ ගිෆ්ට් එක මට දීලා තිබුණේ අපේ ඒෂියන් යාළුවෙක්. ඉතින් අනිත් හැම තෑග්ගම අපිට දුන්නේ අපේ බ්‍රිටිෂ් යාළුවෝ ටික. ඉතින් හරි සතුටුයි එයාලා ගැන මතක් වෙද්දී. අපේ දූ පැටියා මේ වෙලාවේ එක එක කතා මාත් එක්ක කියනවා. ඉතින් ඒ කතන්දර අහන්න මං හරි කැමතියි. එයා මොන තෑග්ග දැක්කත් එයාට විශේෂ දෙයක් තියෙනවා ඒ වෙනුවෙන් කියන්න. ඉතින් ඒ හරි සුන්දරයි. එයාගේ වයසත් එක්ක එයා හිතන විදිය, එයා කතා කරන දේවල් අහගෙන මේ තෑගි ටික මම බලන්නේ හරි ආසාවෙන්. එයා අඬනවා. බලන්නේ අඬනවා කියලා. මෙයා අඬනවා. අම්මා නෑ කියලා. එහෙමද? ඔව්. අනේ අඬනවා. ඒ ගිෆ්ට් එක දුන්නු යාළුවගේ නම ලියපු නේම් ටැග් එක තමයි එතන තිබුණේ. ඒකේ ඉන්නේ පොඩි පූසි පැටියෙක්. ඉතින් ඒ පූසි පැටියා තනියම ඉන්න හින්දා තමයි අපේ චූටි දුව අර විදියට කිව්වේ. පීනට් බටර්, කුකී බටර් වගේ බටර් වර්ග 4ක් තමයි මෙතන තියෙන්නේ. මේ ටික නේද අපි කලින් කඩලා බැලුවනේ නේද? මගේ චූටි පුතාට ඇත් ග්ලාස් ටික. චූටි පුතාගේ බෝනික්කා. චූටි බෝනිකා. ඔව් පුතාට. චූටි පැටියෙක්ට. ඔව් චූටි පැටියෙක් චූටි පුතාට තමයි එක එවලා තියෙන්නේ. මෙයා අම්මද? ඔව් මෙයා අම්මා. මෙන්න මෙතන ඉන්නවා චූටි පුතේ. බලන්න. මේ ඉන්නේ චූටි පැටියෙක්. ඔව් මේ අම්මා පුතා. මේ චූටි පැටියා. මේ තෑගි ටික නම් අපි කලින් බැලුවා. ඒ ටික හරිම ලස්සනයි. මේ වූල් වලින් ඔක්කොම කරලා තියෙන්නේ. ඔක්කොම ගොතලා තියෙන්නේ වූල් වලින්. ඉතින් මට හිතාගන්න බැහැ මේ තෑගි ටික අපේ යාළුවෝ කොහෙමද හොයාගත්තේ කියලා. මේ වාත්තේද ගොතලා තියෙන්නේ නැත්නම් මැෂින් වලද කියලා මට තාමත් හිතාගන්න බැහැ. ඒ තරම්ම හරිම නීට්, හරිම ලස්සනයි, හරිම කම්ෆර්ටබල්. මේ තියෙන්නේ රෙදි බෑග් එකක්. මේකත් මට එයාලා දුන්නේ. ඉතින් ඒක රෙදි වලින් මහලා තියෙන්නේ. අපි ලංකාවේ මම දැකලා තියෙනවා ලංකාවේ මේ වගේ බෑග් තියෙනවා. ඉතින් මම මේකට හරි ආස වුණා. අපේ ලංකාවේ අපේ දෙයක් වගේ මට හොඳටම දැනුණ නිසා. අපේ චූටි දුවට ඉතින් කොයි වෙලෙත් ඕනේ සෙල්ලම් කරන්න. එයා මේ yellow color gift එක ඕපන් කරලා දෙන්න කියලා මට දෙතුන් සැරයක් කිව්වා. මම ඉතින් මේ gift එක බලන නිසා ඒක ඕපන් කරේ නැහැ. මොකද ඒකේ පුංචි පුංචි කෑලි ගොඩක් තියෙනවා කියලා මට තේරුණ නිසා. හැබැයි ඉතින් වැඩේ හරියන්නෙම නැහැ. අන්තිමට මම gift ඕපන් කරන එක පැත්තකින් තියලා චූටි දුවට මේ ටික හදලා දුන්නා. මේ තමයි මම අනිත් ආසම කරන gift එක. මේ gift එක මට එකපාරට හිතාගන්න බැරිුණා මොකක්ද කියලා. මේ තියෙන්නේ මල් පැලයක්. ඉතින් එයාලා අපි වෙනුවෙන්ම ගෙනල්ලා ගෙදර තියාගෙන ඉඳලා තියෙනවා. මේක අපිට දුන්නේ මෙහි බ්‍රිටිෂ් ටීචර් කෙනෙක්. එයා ටිකක් වයසයි. අපි ඉතින් එයාලා බලන්න ගෙදරට ගියා. ඒ වෙලාවේ තමයි එයා ඒක අපිට දුන්නේ. ඔයාලට මතකද මම ගිය vlog එකේදී පෙන්නුවා බව් යාළුවෙකුට තෑග්ගක් ගත්තා. ඒ ගත්තේ ඒ ටීචර්ගේ බව් යාළුවට. ඉතින් මෙන්න මේ gift ටික තමයි අපිට හම්බ වුණේ. මෙයාලා තව gift විදියට කැම වර්ගයක් දෙනවා. අපිට හම්බ වුණ ටික නම් සේරම මේ වෙනකොට ඉවරයි. චූටි දුවයි තාත්තයි මම ඔක්කොම ඉවර කරා. තව gift එකක් හම්බ වෙලා තිබුණා ජුවලරි. ඒක මම මෙතෙන්ට ගෙනාලා තිබ්බා. ඒ වුණාට ඒක මට අන්බොක්ස් කරලා ඔයගොල්ලන්ට පෙන්වන්න අමතක වෙලා තියෙන්නේ. ඒක මේ වීඩියෝ එකේ නැහැ.
අපි දෙන්න කේක් හදනවා. පුතා කේක් හදනවද? ඔව්. ඔයාට කේක් මම ඔයාලට කිව්වනේ කලින් වීඩියෝ එකේ ගිය අවුරුද්දේ ක්‍රිස්මස් එකට අපිට ලස්සන තෑග්ගක් හම්බ වුණා. මං ඒක පෙන්නන්නම් කියලා. ඒ තමයි මේ තෑග්ග. මේක අපේ යාළුවෙක් හදලා තියෙන්නේ චූටි දුවගේ චූටි ෆොටෝ ටිකක් එකතු කරලා. ඉතින් මේ තෑග්ගට අපි පුදුම තරම් ආසයි. මේක හම්බ වුණේ ගිය අවුරුද්දේ ක්‍රිස්මස් එකට. මේ පහුවන ක්‍රිස්මස් එක නෙමෙයි ඊට උඩින් අවුරුද්දේ. ඉතින් අපි ආපු මුල්ම කාලේ ඇවිත් මාස ගානයි මෙහාට. ඉතින් මට හිතාගන්න බෑ එයා මේ පික්චර්ස් ටික එකතු කරගෙන තියාගෙන හිටියේ කොහොමද කියලා. ඒක ක්‍රිස්මස් එකට අපිට ගෙනල්ලා දෙනකම්ම අපිට හිතාගන්න බැරි වුණා. මේ බලන්න ඩේට් එක 24 දෙසැම්බර් 25 තමයි එයා අපිට මේක හදලා ගෙනල්ලා දුන්නේ. වීඩියෝ එක ගේන්න කොහොමත් පරක්කු වුණ නිසා මම හිතුවා ඔයගලන්ට අර මල් පැලේ චුට්ටක් පෙන්නන්න. දැන් ඒකේ මල් පිපිලා හරි ලස්සනයි. ඒ වගේම තමයි මම නිව් ඉයර් එකට මේ පාර වීඩියෝ එකක් කරේ නැහැ. ඉතින් මම මේක අවස්ථාවක් කරගන්නවා ඔයගලන්ට සුබම සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. ඉතින් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න.